ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම වෛද්‍ය සඳවරුණ හංසි. අද මම කතා කරන්නේ හරියට කමු. කොහොමද ආහාර වේල අපි කෑම හරියට ගන්න. හරියට කමු. ආහාර ගත්තාම ආයුර්වේද විදිහට ගත්තොත් අපි ගන්න ඕන කෑම එක රස 6කින් යුක්ත වෙන්න ඕනේ. මధుර, ආම්ල, ලවණ, කටු, තිත්ත, කෂාය කියන රස 6න් තියෙන්න ඕනේ. ඒ කියන්නේ රස එකතු වුණාම තමයි සමබල ආහාරයක් වෙන්නේ. පරණ ආයුර්වේද මතයට අනුව. ඒකම කියලා තියෙන කන්න ඕනි ප්‍රමාණ පවා කියලා තියෙනවා. ආමාංශයෙන් 4න් 2ක් කෑම ගන්න ඕනේ. ඒ භාගයක් කෑම 4න් 1ක් කාලක් වතුර තියෙන්න ඕනේ. ඉතුරු 4න් 1ක් හිස්ස තියෙන්නත් ඕනේ. දැන් කාලේ ගොඩක් අය කන්න ගියාම ආමාශයටත් එහා අන්න සූත්‍රයේ උගුරටම කන අයත් ඉන්නවා. ඒක ඉතින් නරක දෙයක් ඉතුරු වෙන්නත් ඕනේ. ඒකම ආයුර්වේදයේ ලංඝනය කියලා ඒ කියන්නේ ෆාස්ටිං. ආහාර නොගෙන පැය ගානක් සිටීම නිරෝගී වෙන්න හේතුවක් කියලා ආයුර්වේදයේ ඒ කාලේ කතා කරලා තියෙනවා. නිරෝගීක වෙන්න ඒක ප්‍රතිකාරයක් විදියට සමහර රෝගවලට කතා කරලා තියෙනවා. ඒක ඇඟ අඩු වෙන්නත් හේතු වෙනවා. ඒක වර්තමානයේ පවා පරීක්ෂණාත්මකව ඔප්පු කර දෙපු දෙයක් තමයි මේ ෆාස්ටිං ඉන්න නිරෝගී වෙන. දැන් පැය 16ක් ෆාස්ටිං කරනවා. එහෙම විවිධ ක්‍රම තියෙනවා. උදාහරණයක් ගත්තොත් එක හොඳ ක්‍රමයක් තියෙනවා වන්න කුමෙතෙක් කියලා වේල් දෙකක් කන. ඒ විදිහ අලුත් ක්‍රම වේල් දෙකක් කාලා පැය 16ක් ෆාස්ටිං නොකයි. පැය 16 අතර මුකුත් කෑමක් ගන්න නැහැ. කැලරිස් නැහැ. එහෙම දේවල් දැන් කතා කරනවා. ඒක බුදුදහමේ ඒ කාලේ ඈත අතීතයේ බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා වේල් දෙකක් දවල් 12ට කලින් වික්ෂුන් වහන්සේලාට ගන්න බලදන්න කියලා. ඒකෙත් විශේෂ ප්‍රතිඵල තියෙනවා. ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් බෞද්ධ වික්ෂුන් වහන්සේලා අවුරුදු 90ක් 100ක් ජීවත් වෙනවා. 100කට වඩා ජීවත් වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් මේ ආහාර වේල් දෙකක් ලබා ගැනීම. ඒ කියන්නේ ඒකෙත් ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. ඒකම තව දෙයක් තමයි කාපු ගමන් නිදින එකක් හොඳ දෙයක් නෙමෙයි. ඔබ දැන් රාත්‍රියට ගොඩක්ම කාලා කාර්යබහුල වෙලා රැකියාවෙන් ඉවර වෙලා ගෙදර ආවට පස්සේ රැයට ගොඩක් කනවා. සමහර පොත්තු කනවා. ෆ්‍රයිඩ් රයිස් කනවා. ඕවා කාලා ඉක්මනින් නිදි ගන්නවා. කාපු ගමන් ඒක ඊටම නරක දෙයක්. ඒක ජීර්ණයටත් අපහසු හරියට ජීර්ණ වෙන්නේ. ඒක බඩේ තැම්පත් වෙලා තියෙන පුළුවන් හරියට ජීර්ණ වෙන්නේ නැතුව ඒක ඊටම නරක අතට පත් වෙන පුළුවන්. ඒක ඔබ තරබාර වෙන්න හේතු වෙන්න පුළුවන් මේ කාපු ගමන් නිදින එක. ඒකම වතුර බොන එක. ඒ කියන්නේ කාපු ගමන් වතුර බොන එක ඉතා වැදගත්. ඒක ඕනට වඩා වතුර බොන එකත් සෞඛ්‍යයට හොඳ නැහැ. කන්න කලින් වතුර බොන එකත් හොඳ පුරුද්දක්. ඒ විදිහට වතුර පානයත් ඉතා වැදගත්. විශේෂයෙන් තෙල් කෑමක් කෑවට පස්සේ උණු වතුර බොන්න පුළුවන්. ඒකත් ගොඩක් හොඳ දෙයක්. ඉක්මනින් මේ තෙල් උරා ගැනීම අඩු කරන්න පුළුවන් සහ ආහාර ජීර්ණය වැඩි කරන්න පුළුවන් මද රස්නේ වතුර උණු වතුර කාපු ගමන් පාවිච්චි කරාම. නූතන විද්‍යාත්මකව බැලුවොත් ආහාරයේ කොටස් ප්‍රධාන පෝෂක වර්ග දෙකක් තියෙනවා. ඒ ඔක්කොම එකතු වුණාම තමයි සමබල බැලන්ස් ඩයට් එකක් තියෙන්නේ. ප්‍රධාන එක කාබෝහයිඩ්‍රේට්ස්. ප්‍රධාන තුනෙන් එකක් තමයි කාබෝහයිඩ්‍රේට්ස්. ඒ කියන්නේ පිෂ්ඨය. ඊළඟ ප්‍රෝටීන, ඊළඟ එක මේදය. කාබෝහයිඩ්‍රේට්ස් කියන්නේ පිටි කෑමත් අපි ආහාරයට ගන්න ඕනේ. ප්‍රෝටීන කිව්වහම ඔයගලන්ට මතක් වෙනවා ගොඩක් මාස් මාළු කිරි බිත්තර ඒ විතරක් නෙවෙයි කඩල කවුරුන් ඇට සෝයා ඒ දාන්නේ ඇට වර්ගත් මතක් වෙන්න ඕනේ. මේදය කිව්වහම ඒකේ හොඳ මේදය තියෙනවා නරක මේදය තියෙනවා. මේදය ගත්තොත් හොඳ මේදය විදිහට අලිගැට පේර රට කජු බිත්තර ඒ දේවල් සලකන්න පුළුවන්. ඊට ඒ ප්‍රධාන පෝෂක තුන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන මේදය. සුළු පෝෂක ඒ දෙකත් අනිවාර්යෙන් අවශ්‍යයි. ශුද්ධ පෝෂක විදිහට ගන්න පුළුවන් විටමීන khනිජ ලවණ. ඉංග්‍රීසි අකුරු වලින් තියෙන විවිධ විටමීන වර්ග ඒවා මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය. අනිත් එක khනිජ ලවණ මිනරල්ස්. vitamins and minerals. ඔය දෙකත් ඉතා වැදගත්. විශේෂයෙන් සමහරු ශාකභක්ෂක ඒ කියන්නේ වෙජිටේරියන් අය ඉන්නවා. එතකොට ඒ අය ශාකභක්ෂක දේවල් වලින් අනිත් දේවල් සම්පූර්ණ කරගන්න දැනගන්න ඕනේ. එහෙම නොවුනොත් ඔබට පෝෂණ උන්නතව ඉන්න පුළුවන්. විශේෂයෙන් කිරි, බිත්තර, මාළු, ඇට ජාතිවල මම කිව්වා වගේම විශේෂ පෝෂක කොටස් තියෙනවා. ප්‍රෝටීන සහ මේදය තියෙනවා.
සමබල ආහාරයක් වෙන්නේ එළවලු පළතුරු අනිවාර්යෙන් ඕනේ. ඒකම අල වර්ග, ධාන්‍ය වර්ග, අර විදිහට ඇට වර්ග, නට්ස් කියලා කියන ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒකම ෆයිබර්ස්. කුඩා ශූත්‍ර කෙඳි තියෙන ආහාර. කොහිල කෙහෙල්මුව ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඒකම පලා වර්ගත් ගොඩක් වැදගත්. කොළ. මේ දේවල් ඔක්කොම ගත්තොත් අර ආයුර්වේදයේ විදිහට රස 6ම එකතු වෙනවා. වර්තමාන විදිහට කාබෝහයිඩ්‍රේට්ස්, ප්‍රෝටීන, ඒකම මේදය, විටමින්, khනිජ ලවණ කියන පෝෂණ කොටස් පහත් එකතු වෙලා සම්බාල ආහාරයක් බවට පත් වෙනවා. ලංකාවේ ගොඩක් දෙනාට වෙලා තියෙන්නේ දැන් කොත්තුවක් ගත්තත් ඒකේ වැඩියෙන් තියෙන කාබෝහයිඩ්‍රේට්ස්. අනිත් ඒවා ඉතාම අඩුයි. ඒ වගේ සමහර අපේ කන කෑම වල ගොඩක් බත් ගත්තොත් එළවලු ටිකයි. අනිත් ඒවා මාළු නැහැ, අනිත් බිත්තර නැහැ. එළවලු කීපයක් තියෙනවා. බත් තමයි ගොඩක් තියෙන්නේ. හොදි බතුයි. එහෙම කෑවම තමයි මේක සමබල වෙන්නේ නැත්තේ. ඒකට විවිධ හේතු තියෙනවා. සමහරක් විට ආර්ථිකමය හේතුත් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රෝටීන මේදේ තියෙන කෑම මිල අධිකයි. එහෙම දේවලුත් බලපානවා. ඒකම මේදේ කිසිසේත් ගන්න ඕනේ නැහැ කියලා දෙයක් නැහැ. මේදේ හොඳ දේවල් මං කිව්වා අලිගඩ පෙර, රටකජු වෙනත් නට්ස් ಜಾති, ඇට ಜಾති, බිත්තර, ඒ දේවල් හොඳයි. ඊට අමතරව පිරිසිදු පොල් දෙලුත් හොඳයි. ලංකාවේ වෙලා තියෙන්නේ පිරිසිදු නැතුව වෙන පාම් ඔයිල්. ඒ කියන්නේ කටු පොල් වලින් හදන තෙල් එකතු කරලා වෙනත් කෘත්‍රිම තෙල් එකතු කරලා ඒ විදිහට කෘත්‍රිම වෙනත් සංඝටක එකතු වීමෙන්ද වෙන නරක දේවල් ආයෙ තෙල් එක බැදලා ආයෙ පාවිච්චි කරලා ලිවුනට පස්සේ ආයෙ තෙල් එක බදින්න පාවිච්චි කරනවා. ඒ විදිහේ නරක දේවල් සිද්ධ කිරීමෙන්ද තමයි මේ අහිතකර මේදේ ඇති වෙලා තියෙන්නේ. නැත්තම් මේදේ අනිවාර්යෙන් ශරීරයේ ක්‍රියාකාරීත්වයට ඕනේ. මිනිස්සු හිතනවා ඒක අවශ්‍ය නැහැ කියලා. ඒක වැරදි මතයක්. මේ මේදයත් අවශ්‍ය විදිහට ගන්න ඕනේ. පිරිසිදු පොල් තෙල් වල කිසිම ගැටලුවක් නැහැ කියලා වර්තමානයේ හොයාගෙන තියෙනවා. ඊට අමතරව අපිට තල තෙල්, එළඟි තෙල් පවා කැමට ගන්න පුළුවන් ආයුර්වේද මතය අනුව. ඊළඟට ඔලිව් තෙලුත් එහෙම ගන්න පුළුවන් දේවල්. ගැඹුරු තෙලේ වැඩිීමේදී විශේෂයෙන් අපි පාවිච්චි කරන්න ඕනේ පොල් තෙල්, පිරිසිදු පොල් තෙල්. දැන් වර්ජින් කොකනට් ඔයිල් කියලා තියෙනවා. ඔය විදිහට අපි ආහාර ගත්තොත් නිරෝගී වෙන්න පුළුවන්. ඇත්තටම ආහාරය කියන්නේම බෙහෙතක්. ඒක ආයුර්වේදයේ පවා කියලා තියෙනවා. අපි හරියට ආහාර ගන්න නැතුව දැන් බෙහෙත් බොනවා ආහාර වගේ. ඒක ඉතා භයානක තත්ත්වයක්. ඒ බෙහෙත් දීලා තව ලෙඩ හැදෙනවා. ඒක ඉතාම නරක දෙයක්. ඒකම කෘත්‍රිම කෑම. රසකාරක, වර්ණකාරක යොදපු කෑම වලින් පුළුවන් තරම් ඈත් වෙන එක හොඳයි. වර්තමානයේ ගොඩක් නොවන රෝග. දියවැඩියාව, අධිරුධිර පීඩනය, අධික මේදය, හෘද රෝග ගොඩක් දේවල් ඇති වෙලා තියෙනවා මේ කෘත්‍රිම කෑම, ශනික කෑම හින්දා. ෆාස්ට් ෆුඩ්ස්, ජංක් ෆුඩ්ස් හින්දා. ඒ දේවල් අඩු කරගෙන අපි ස්වභාවිකත්වයට යොමු වුණොත් ගොඩක් වටිනවා. ඒකම සීනි, පැණිරහ කෑම, කෘත්‍රිම සීනි කෑම අඩු කිරීම ඉතා වැදගත්. මම හිතනවා මගේ මේ වීඩියෝ එකකින් ලොකු දෙයක් ලබා ගන්න ඇති කියලා. මම අද කතා කරේ හරියට කන්නේ කොහොමද? හරියට කමු. ඒ ගැන තමයි කතා කරේ. මගේ ඩොක්ටර් සඳවර්ණ වහන්සේට YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකක් ඉක්මනින් ඔයගලන්ට දැනගන්න ඕන පහළින් තියෙන bell icon එක click කරන්න. ඕගොල්ලෝ හැමෝටම නිදුක් නිරෝගීමත් දිවියක්.